අයිබෝන් අද අපි කතා කරන්නේ Pythagoras ගැන. අයිබෝන් අපි අද කතා කරන්නේ Pythagoras න්‍යාය ගැන. අපි සියලුම පාඩම් ඒකක වලට මේ වගේ වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙනවා. ඒ ටික ඉදිරියට channel එකේදී වැටේ. අද කතා කරන්නේ Pythagoras න්‍යාය ගැන. හරි Pythagoras න්‍යාය ගැන කතා කරද්දී මම මුලින්ම අඳ ගන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට මේක ඍජුකෝණී ත්‍රිකෝණය. මම මේකේ පාද තුන නම් කරගන්න ලේසි වෙන්න මෙන්න මේ ABC කියලා දාගන්නවා. එතකොට මේකේ අපිට පේනවා 90 අංශක 90 කෝණයක් තියෙනවා. මෙතන මම ඇල්ෆා කියලා දාගන්නවා. එතකොට ඇල්ෆා සලකා මට ලිව්ව හැකි මේවා මේ O level මේ ඇල්ෆා සලකා ලිව්ව හැකි මොකද්ද AB කියන්නේ සම්මුඛ පාදය. AB සම්මුඛ පාදය. හරිද? එතකොට AB BC කියලා කියන්නේ බද්ධ පාදය. BC බද්ධ පාදය. AC කියලා කියන්නේ කාරණය. එතකොට මේ දැන් මේක පොඩ්ඩක් අහගන්න මේ මම මේ පාඩම් මාලාව අරගෙන ඉන්නේ බිඳුවේ ඉඳලා කම්ප්ලෙක්ස් වෙනකන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නිපුණතා මට්ටමට එනකන් ළමයි ගයිඩ් කරන වැඩ පිළිවෙලක් තමයි මෙතනදී කෙරෙන්නේ. එතකොට මේක අද ඉගෙන ගන්න ළමයිටත් ඒ කියන්නේ අලුතෙන්ම මේ දේ ඉගෙන ගන්න ළමයිටත් ඉගෙන ගන්න පුළුවන් වෙන තමයි මම උගන්වන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ හැමදේම ආවරණය කරගෙන සම්පූර්ණ පේපරේට සම්පූර්ණ පිළිතුරු සපයන්න පුළුවන්. එතකොට නැත්තම් අර අතරින් පතරින් අඩු වුණාම පස්සේ මොකද වෙන්නේ? එතකොට උත්තරේ හරියට ලියා ගන්න බැරි වෙනවා. එතකොට දැන් ඇල්ෆා සලකලා අපි දැම්මා. ඇල්ෆා සලකා දැම්මා නම් දැන් අපි මේකට නිකන් දාගමු බීටා කියලා. බීටා සලකත් ලියන්න බලන්න. බීටා සලකා. හරිද? එතකොට බීටා සලකා බැලුවොත් එහෙම බීටට සම්මුඛ පාදය වෙන්නේ BC. සම්මුඛ පාදය වෙන්නේ මම මෙතන ලියන්නම් බීටා සලකා. සම්මුඛ පාදය වෙන්නේ BC. එතකොට ඒකේ කර්ණයම තමයි AC. Same triangle. So කර්ණය වෙන්නේ AC. ඊට පස්සේ බද්ධ පාදය වෙන්නේ AB. හරිද? මේ බීටට අදාළව අපි ලාපු පාදවල නම් කරපු ආකාරය. එතකොට මොකද්ද මේ Pythagoras න්‍යාය කියලා කියන්නේ? මම මේ ඕන් ටික ඔක්කොම මේක ලියාගෙන තියෙන්නේ. අපි විෂය නිර්දේශයට අදාළ වෙන සියලුම විෂය කරුණු මෙතනදී සාකච්ඡාවට ලක් කරනවා Pythagoras න්‍යාය සම්බන්ධයෙන් ඕගොල්ලන්ට තියෙන. එතකොට තාක්ෂණ වේදයේ විෂය ධාරාවට තමයි විෂය ධාරාව යටතේ තියෙන විෂය නිර්දේශයට අනුකූලව තමයි අපි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගේන්නේ. එතකොට ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එතකොට මෙතන අපි න්‍යාය ගැන අපි සඳහන් කරේ නෑ. න්‍යාය කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක මේ Pythagoras න්‍යාය හඳුන්වන විදිය ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග තියෙනවනේ. මෙන්න මේ දිගෙහි වර්ගය. හරිද? සමාන නම් ඉතුරු පාද දෙකේ දිගෙහි වර්ගවල එකතුවට. හරිද? දැන් ඒක සංකේතාත්මකව ලියන්න පුළුවන්. කර්ණයේ දිග මේකනේ. ඕකේ වර්ගය. හරිද? සමාන නම් ඉතුරු පාද දෙකේ ඒ කියන්නේ AB ගෙයි BC ගෙයි වර්ගවල එකතුවට. දැන් මේ තියෙන වර්ගය BC ගේ වර්ගය AB ගේ වර්ගය ඒ දෙකේ එකතුවට සමාන නම් මෙන්න මේ කර්ණයේ දිගේ වර්ගය. හරිද? අපි කියනවා ඒක Pythagoras න්‍යායට අනුකූල ට්‍රයැන්ගල් එකක් කියලා. එහෙම නැත්නම් ත්‍රිකෝණයක් කියලා. එතකොට ඕක තමයි Pythagoras න්‍යාය කියලා කියන්නේ. එතකොට හඳුන්වන්න කිව්වොත් දැන් හඳුන්වන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිපුණතා මට්ටමට දැන් ඔයගොල්ලෝ ගෙනහලා දෙන්න. එතකොට ඕකේ විලෝමය කියලා එකක් තියෙනවා. හරිද? මේක නම් ගොඩක් ප්‍රයෝගී වෙන්නේ ඔය අපිට ඕගොල්ලන්ට මතකද අර 10 11 වසරවල වලදී ඉගෙන ගත්තා මේ මොකද්ද මේ proof කරන්න තිබ්බේ. triangles are coincide වෙනවද? ඒ කියන්නේ අංග සම
වෙනවද අන්න ඒ වගේ දේවල් ප්‍රූෆ් කරන්න තමයි මේක නම් අවශ්‍ය වෙන්නේ. අපි ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. ඍජුකෝණී ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයක් ලබා දෙයිනම් එය ඍජුකෝණී ත්‍රිකෝණය. යම්කිසි ත්‍රිකෝණයක පාදවල දිග පයිතගරස් ත්‍රිකයක් ලබා දෙයිනම් එය ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඔන්න ඕක තමයි විලෝමය කියලා කියන්නේ. විලෝමය කියන්නේ සාමාන්‍ය අනිත් පැත්ත කියන එක. විලෝමය. හරිද? right. so ඒකත් ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ right. පයිතගරස් ත්‍රික. පයිතගරස් ත්‍රිකයක් කියන්නේ මොකක්ද අතන? පයිතගරස් ත්‍රිකයක් කියන්නේ දැන් අපි ගමු ත්‍රිකෝණයක් තියෙනවා මේ පාදයේ 3යි මේ පාදයේ 4යි මේ පාදයේ 5යි. එතකොට මේ පයිතගරස් න්‍යායට අනුකූල නම් ඒක අපි කියනවා පයිතගරස් ත්‍රිකයක් කියලා මේ දිගවල් ටික. හරිද? එතකොට අපි මේක තහවුරු කරගන්න මේ පාද දෙකේ වර්ගවල එකතුව මේකට සමාන වුණොත් හරිනේ. පයිතගරස් ත්‍රිකයක් වෙනවා එතකොට. මෙන්න මේ විදිහට අපි බලනවා. එතකොට 9යි 16යි 25යි එතකොට මේකේ වර්ගයට සමානයි. හරිද? ඒ කියන්නේ මේක පයිතගරස් ත්‍රිකයක්. මේ 3යි 4යි 5යි කියන එක මේක පයිතගරස් ත්‍රිකයක්. තව ඔය වගේ ත්‍රික ඕන තරම් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම තව ත්‍රිකයක් තියෙනවා 12යි 13යි සම්බන්ධ වෙන එක. 5යි 12යි 13යි. 25යි 12යි 13යි. 140 ඔව් මේ තව එක ත්‍රිකයක් තියෙනවා 5යි 12යි 13යි. මේ විදිහට ඕන තරම් ත්‍රික ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. එතකොට මේ ත්‍රික වෙරිෆිකේෂන් ඕගොල්ලන්ට හරිද කියලා හදා ගන්න පුළුවන් ක්‍රමය තමයි මේ තියෙන්නේ. එතකොට මේ පාද දෙකේ දිගවල් වල වර්ගය සමාන වුණොත් මේකේ වර්ගයට ඒ කියන්නේ ඒක පයිතගරස් ත්‍රිකයක්. එතකොට ওই විදිහට ත්‍රික අඳුන ගැනීමේ හැකියාව ඔයගොල්ලන් සතුව තියෙන්න ඕන. එතකොට දැන් මට කියන්න මේක ත්‍රිකයක්ද කියලා. 5යි 10යි 12යි. මේක ත්‍රිකයක්ද? බලමු. අපි බලමු. එතකොට මේක මෙහෙම දානවා ත්‍රිකෝණයකට. හරිද? ත්‍රිකෝණයකට දානවා. දැන් ඍජුකෝණී කියලා මම ලියා ගන්නවා. 5යි 10යි 12යි. එතකොට 12 වර්ගයට සමාන වෙන්න ඕනේ 5 වර්ගය ධන 10 වර්ගය මේ අනිවාර්යයෙන්. එතකොට ත්‍රිකයක් නම් හරිද? ඒ කියන්නේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මේක පයිතගරස් ත්‍රිකයක් නම් ඒක සමාන වෙන්න ඕනේ 25 ධන 100යි. 125යි. සමාන නෑනේ. ඒ කියන්නේ මේක පයිතගරස් ත්‍රිකයක් නෙමෙයි. ඒ කියන්නේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයකුත් නෙවෙයි. ඔන්න ඕක පොඩ්ඩක් ඔළුවට දාගන්න ඔය කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. පයිතගරස් ත්‍රික ගැන ඔන්න කතා කරා. එතකොට මේ ත්‍රික අපි යූස් කරන්නේ ඇයි? ඇත්තටම මොකද්ද මේකේ හේතුව? මේ ත්‍රික වලින් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? දැන් අපිට පුළුවන් ඕනනම් හිතන්නකෝ ක්ලාස් එකේ දැන් ඕගොල්ලන් ඉන්නවා. ඕගොල්ලන්ට ඕනේ මේ බිත්තිය පොළොවට ලම්බකවම හදලා ඒ කියන්නේ මේ ඇන්ගල් එක අංශක 90මද කියලා ඕගොල්ලන්ට බලා ගන්න නිකන් එනවා පොඩි කැහිල්ල. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලන්ට පුළුවන් පයිතගරස් ත්‍රික භාවිතා කරන්න. එතකොට ඕගොල්ලෝ කරන්නේ දැන් ඕගොල්ලන්ට මේක එකපාරම අයින්න උපකරණ නැහැ. මීටර කෝදුවක් විතරයි තියෙන්නේ. එතකොට මෙතනින් මෙතෙන්ට මයින් ඕගොල්ලෝ පයිතගරස් ත්‍රිකේ දාන්නේ මේක විතරයි කියලා හිතන්නකෝ. 3යි 4යි 5යි විතරයි දාන්නේ. එතකොට ඕගොල්ලෝ කරන්නේ මෙතන හදා ගන්නවා මෙන්න මේ විදිහට පොඩි ත්‍රිකෝණයක්. හරිද? එතකොට ඕගොල්ලෝ මෙතෙන්ට නිකන් දුර මෙන ගන්නවා. ඒ දුර 3යි. මේ දුර 4යි. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දුර ඕගොල්ලන්ට මෙන ගන්න පුළුවන් නේ.
ටේප් එකක් හරි මොකක් හරි මීටර ගෝදුවම මෙහෙම මෙතන ඉඳලා මෙතෙන්ට ඔන්නෝම තියලා ඔයගොල්ලෝ මේ දුර මැනලා බලනවා ඒක 5ට ආසන්නයි නම් ගොඩක් දුරට 5ම වෙන්නේ නැහැ 5ට ආසන්නයි නම් ඒක අංශක 90යි කියලා අපි මෙතන ඇන්ගල් එක අපිට ගන්න පුළුවන් හරිද මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේ දුරමයි මේ දුරත්මයි ඒ දුර වල දෙක අපි දන්නවා දැන් 3යි 4යි හරිද මේ දුරමයි ඒ දුර මැන්නාම 5ක් එනවා නම් මේ ඇන්ගල් එක 90යි හරිද ඕක තමයි සංසිද්ධිය එතකොට මේ සම්බන්ධයෙන් නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර මම සාමාන්‍ය ලැබෙන්න සලස්සනවා මම PDF එකක් තමයි සාමාන්‍යයෙන් ලැබෙන්න සලස්සන්නේ මම මේක එහෙම වුණොත් අප්ලෝඩ් කරන්න නමුත් යම් කිසි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අප්ලෝඩ් කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් කොහොමද වීඩියෝ ටික වැටෙනවා අර එක මම අප්ලෝඩ් කරනවද නැද්ද කියලා පොඩ්ඩක් දෙපාරක් හිතලා කියන්නම් එතකොට තව මේකේ කියන්න තියෙන දෙයක් තියෙනවා ඒ තමයි දැන් අපි හිතමු මෙන්න මේ 3යි 4යි 5යි කියන මෙන්න මේ ත්‍රිකෝණය ගැන හරිද මේ ත්‍රිකෝණයේ මේ පැත්තට අපි සමචතුරස්‍රයක් අඳින්න පුළුවන් මෙන්න මෙහෙම හරිද මේ 5ක් දිග 5ක් පළල සමචතුරස්‍රයක් මේ පැත්තට අඳින්න පුළුවන් එතකොට 3ක් මේ පැත්ත අඳින්න වෙන්නේ 3 3 දිගත් 3යි පළලත් 3යි වෙච්ච සමචතුරස්‍රයක් අඳිනවා මේ පාදයේ යාවලා එතකොට මේ පාදයේ යාවලා 4ක් දිග 4ක් පළල එකක් අඳිනවා හරිද එතකොට මේ දෙකේ වර්ගඵලය මේක පයිතගරස් න්‍යායට අනුකූල ත්‍රිකෝණයක් නම් මේ දෙකේ වර්ගඵලය මේ සෙසු පාද දෙකේ බද්ධ පාදයට බද්ධ පාදයට බද්ධ වෙලා තියෙන මේ සමචතුරස්‍රයේ වර්ගඵලය සහ මේ සම්මුඛ පාදයට බද්ධ වෙලා තියෙන පාදයේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ මෙන්න මේ කාරණයට සම්බන්ධ වෙලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලයට මෙන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා මේක මට තහවුරු කරගන්න ඕනේ පයිතගරස් ත්‍රිකයට අනුකූලද නැද්ද කියලා පයිතගරස් න්‍යායට එතකොට මේකේ දිග අපිට දීලා තියෙනවා මේ පැත්ත 5යි මේ පැත්ත 5යි මේ පැත්ත 4යි කියලා එතකොට මේ පැත්ත දීලා නැහැ හරිද නෑ ඒ වුණොත් අපිට ගාන හදන්න බෑ මේක අංශක 90යි මේක අංශක 90කට අනුකූල ත්‍රිකෝණයක් එතකොට මට දැනගන්න ඕනේ මේකේ ඉතුරු දුර කීයද කියලා මේ දිග කීයද කියලා තමයි මට දැනගන්න ඕනේ සරලයි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් පයිතගරස් න්‍යායට අනුකූල වෙන්න ඕනේ කියන්නේ 5 වර්ගයට සමාන වෙන්න ඕනේ 4 වර්ගය දන මෙන්න මේ දිගේ වර්ගය කියන්නේ x කියලා ගන්නම් මම x වර්ගය එතකොට උත්තරේ එනවා x සමානයි 3යි කියලා. හරිද? ඔය වයිතින් සරල ගණන් ඊළඟ ගාන මේ විදිහට ගමු. වර්ගඵලය වර්ගඵලය නෙමෙයි කර්ණයට සම්බන්ධ සමචතුරස්‍රයේ වර්ගඵලය 169 මිලිමීටර් වූ ත්‍රිකෝණයක එක් පාදයක දිග 12 මිලිමීටර් වේ. අනෙක් පාදයේ දිග කීයද? අපිට දීලා තියෙන ත්‍රිකෝණයක්. ඒකේ මේක ලියාගන්න මේ පයිතගරස් න්‍යායට අනුකූල ත්‍රිකෝණයක් කියලා. ඒ කියන්නේ මේක 90යි. එතකොට මේකේ අපිට කියලා තියෙනවා කර්ණයට සම්බන්ධ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය 169ක් කියලා. එතකොට මෙන්න මේකනේ සමචතුරස්‍රය. ඒ කියන්නේ මේකේ දිග 13යි පළලත් 13යි කියන්නේ ඔය කියන්නේ. එතකොට මේ කැලල 13යි.
තේරෙනවා නේද? 169 එන්නේ දිග ගුණ කිරීම පළලනේ. දැන් මේක අපි දන්නවනේ සමචතුරස්‍රයක් කියලා. එහෙනම් මේකේ සමාන දිගවල දෙකක් තමයි තියෙන්නේ. 169 මිලිමීටර හැදෙන්න ඕන. එතකොට 13 ගුණ කිරීම 13 නේ හැදෙන්නේ. 160 මේ 13 ආපුවට තේරෙනවා නේද? මේ ඍජු ගුණාශ්‍රය නෙමෙයි සමචතුරස්‍රයේ දිග ගුණ කිරීම පළල 169 වෙන්නේ. හරිද? එතකොට මේක අනිවාර්යයෙන්ම සමානයිනේ. x * x කියලා හරි මොකක් හරි දාගන්න. එතකොට 13යි තමයි මිලිමීටර වෙන්නේ මෙන්න මේ දිග. හරිද? එතකොට අපිට පුළුවන් ඕක මෙන්න මේ විදිහට ලියා ගන්න. මේ පාදයේ දිගේ වර්ගය මේ පාදයේ දිගේ වර්ගය සමානයි මේ පාදයේ දිගේ වර්ගයනේ. ඕකනේ මේ පයිතගොරස් කියන්නේ. එතකොට 12 වර්ගය සමාන ධන x වර්ගය සමානයි. එතකොට x එන්නේ 5 මිලිමීටර. මේ යුනිට් හරියට දාන්න වග බලා ගන්න. මේ කියන්න තියෙන්නේ එක දෙයයි. ඊළඟට කරන්නේ ශෛලීය සංවිධාන ශෛල බලන. එතකොට ඒක වීඩියෝ 3-4කට යයි. ටිකක් ලොකු පාඩමක්. එතකොට ඒ ටික ඔක්කොම අපි කවර් කරනවා. මේ අද කරපු ටික ඔක්කොම පයිතගොරස් සම්බන්ධයෙන් තමයි තිබුණේ. එතකොට සියලු දේ කවර් කරා. විභාගයට එන්න පුළුවන් ගණන් ටික මම නිබන්ධනයක් යටතේ ලබා දෙන්නම්. එහෙනම් ඉතින් ආයිබෝවන්.